කෝලිත 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 මොකද ඉංගුර බලු කපේ කොයි බෙරියන් දෙන එක නෑ මම මේ කෝලිතට කතා කරේ හිතේ යකෝ යට කිරේ කිය මොකටද නෑ ඔකට ඉමේල් කතා කරාට එන්නේ හයියෙන් කතා කරන්න ඕනේ ඒක මිසක් කොහොනන්නේ කෝලිත ඌ කෙනා කතා කරලා නෑ ඒක තමයි හිලෙක් වදිච්ච ගුඩෙක් වගේ ඇඳ උඩ හතරේ කති දාලා බුදි එහෙමද මං ගිහින් කතා කරන්න හරි පුතේ උඹත් ගිහින් කතා කරපන්කෝ ආපෝ නන්ද අර කියන්නත් වගේ මේක හතර ගාතේ දාලා හොඳටම බුදි ඒ කෝලිත නැගිටපන් අනේ අසමඩ පාංගේනේ යන්න බෑන්නේ පාමගුල නෙවෙයි යකෝ මේ මං සිරිමල් මේ උඹද කතා කරේ මම හිතුවේ අම්මා කතා කරා කියලා කඩේට ගිහින් පාන් ගේන්න පාන් නෙවෙයි බං අද මාර සීන් එක කරලා තින්නේ බං ඒ මොකද්ද අපේ ඒරියා එකට නවකයක් ඇවිල්ලා බං උඹ සිරාවටම කියන්නේ නෑ මම මේ බොරුට කියන්නේ රෙද්ද හරි මම හිතාගන්න බැරි වෙයි කින්දෙව්වේ හරි බං උඹ ගිහින් මුණකට හොදන් වරින්කෝ අපි යන් අපේ සුපුරුදු ප්ලේස් එකට එතනට ගිහින් ඔක්කොම කතා කරගමු හරි බං හම්බෝ ඇති යාන්තා මං තව ටිකක් බලලා යන්න හිටියේ දන්නවනේ ඉතින් අපි වෙලාවට වැඩ අනේ ඵලයන් බයි යන්න ඒකටම මෙච්ච හරි ඉතින් මම මූ එක්කම එන්න ගියා ඒකයි වෙලා ගියේ හරි මොකක් හරි වරෙන්කෝ දැන් අපි මොකද්ද බං අර අලුත් එකට කරන්නේ අපි උඩ නවකවද දෙමු අයියෝ ඒ බ්‍රෑන්ඩ් එක ගියා බං වෙන මොකක් හරි කියපන් හැමෝම කරන්නේ නවක වදේනේ බං අපි නවක පිළිගැනීම කරමු අඩවල ඒක නම් සුපිරි බං ඒත් කොහොමද අපි ඒක කරන්නේ ඕවටද බං ක්‍රම නැත්තේ වරෙන්ක මාත් එක්ක ඔඩු පොට්ට ප්ලේස් එක බං ඒකනේ මං කිව්වේ මේ ගමේ ඔයාලා දන්නේ නැති ගොඩාක් තැන් මං දන්නවා කෝලිතිය උඹ මල් එකතු කරපන් හරි මචං තරිඳු අපි දෙන්න වට්ටක්ක ගෙඩියක් හොයන් යමු මම වට්ටක් වලින් රසය කෑම හදන්න දන්නවා එහෙනම් අපි හොයන්න යමු අඩේ අරේ ලස්සන මල් තියෙනවා ඒ මල් ටික කඩන් එන්න ඕනේ අඩේ අපි හිතුවරත් වෙලා ඉක්කොන්ට වට්ටක් ගෙඩියක් හම්බුණා වාසනාව බං වාසනාව ගණන් එක්කට වට්ටක් ගෙඩිය යම කොහොමද නේ මගේ වැඩ අඩෝ සුපිරි බං ඇත්තටම නියමයි එහෙනම් බලාගෙන ඉන්නකෝ මගේ වැඩ A few moments later කොහොමද නේ අඩෝ මේක සුපිරි බං ඔව් බං ඇත්තටම සුපිරි දියම් පොඩ්ඩක් මට රහ බලන්න හරි පොඩ්ඩක් ආපන් අයියෝ මා බේරගනියෝ ගස් නරිය මන් තෝ ඉතුරු කරන්නේ කෙලගන්නේ බා සහෝදරවරුනි ඒ ගහන එක නවත්තපන්ම මූ මැරෙයියකෝ මේ කොහොමරි වැඩේ කරගත්තා ඒ තරිඳු කවුද කිව්වේ බැනර් එක ඇතුලේ වෙන කවුද ඉතින් මං තමයි තෝගේ ආච්චිට හාල් කරන්න ඇයි මොකක් හරි අවුලක් තියනවද පොඩ්ඩක් බැනර් එක කියවලා බලපන්කෝ බැනර් එකේ තියෙන්නේ සාදරයෙන් පලිගනිමු පලිගනිමු උට දැන් තේරුණාද ගොබ්බ සමිට කම්බලට අන්න එපා රිදෙනවා රිදෙන්න තමයි යකෝ ගහන්නේ දැන් මේක හදන්නේ කොහොමද දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මෙහෙමම තමයි බැනර් එක තියාගන්න වෙන්නේ සල්ලිත් නැහනේ බලපන් තෝ කරපු ගොබ්බ ඇඩේ ඉන්න වෙච්ච දේ දැන් මොනා කරන්නද කොහොම තමයි තියාගන්න වෙන්නේ අම්මට සිරි තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ සිරිජි මල්ලි ගියාද රේ වෙකෙන්න
ආයි කෙලින්ම කොල්ල වැඩට බස්සලා තියන්නේ. මග දැන් එකන් ඇති. හම්බෝ තෝ ඒකවත් හරියට කරා නම් මට ගොඩක් සතුටුයි. මේ තව සැරසිරි වගේ දාන්න තියෙනවනේ. අපි ඒ ටික දාමු. අම්මට සිරි. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. හොඳ වෙලාවට මතක් කරේ. මේකට සපෝට් එකක් දීපන් තනිදු. ගොබ්බඩ කරන සීමාවක් නැහැ. හරි හරිනේ. මම හිතර නෙවෙයි කරන්නේ. ආයෙන හන්නේ. යම. මුන් හැම වෙලේම කරන්නේ මට බයිනික විතරයි. රෙද්ද. මේ අයියා ඔයාට අපේ පැත්තේ අයියනේ කතා කරලා එන්නේ කියලා. එහෙමද මල්ලි? එහෙනම් යන්. කෝලිත මං කියාද රතිඤ්ඤා දාන්න ලෑස්තිලා ඉන්න. මම රතිඤ්ඤා කොහෙද දාන්න ඕනේ? උඹ දාපන් ආරත් මුත්තේ කකුල් දෙක ළඟට. රෙද්ද. හරි හරි මං දානවා. සර්ප්‍රයිස්! රතිඤ්ඤාව දාපන් ඉක්කොන්ට. හරි මං දාන්නම්. උට මොකද්ද ගොම්බුරුවේ කරේ? ඉතින් ඔය අනිකේ කකුල් දෙක ළඟට දාන්න කියලා. මේ වගේ ගොම් හරක